ආයුබෝවන් හරිම වේද වෙතින් ශ්‍රී ලංකාවේ කාලගුණ අනාවැකිය නොවැම්බර් මාසේ 9 වෙනිදා විවේකී ඉරිදා සඳහා සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා. හරිම වේද වසර ගණනාවක පළපුරුද්දෙන් වසර ගණනාවක් ඉතාමත්ම නිවැරදිව කාලගුණ අනාවැකිය ශ්‍රී ලංකාව වාසීන්ට සපයා පළපුරුද්ද එසේම සියල්ලන්ගෙන්ම ඔබට විශාල සේවාවක් සිදු කොට තිබෙනවා. අලුයම උදෑසන කාලවල ශ්‍රී ලංකාවේ මුහුදු කලාප වන බස්නාහිර මුහුදු කලාපයේ එසේම දකුණ නිරිත ගිනිකොන යන මුහුදු කලාපවල වැසී ඇති වෙනවා. දහවල් කාලය වෙනකොට දහවල් 1 2 සන්ධ්‍යා 3 පමණ වන විට ශ්‍රී ලංකාවේ බස්නාහිර මුහුදු කලාපයේ ගිනිකොන එසේම නිරිත සහ දකුණු මුහුදු කලාපවල තවදුරටත් වැසී පවතිනවා. රාත්‍රී කාලයේදී රාත්‍රී 8 රාත්‍රී 9 පමණ වන විට දකුණු මුහුදු කලාපයේ වැසී පවතිනවා. මුහුදු ප්‍රදේශවල සාමාන්‍ය උෂ්ණත්වය වන්නේ 9 වෙනිදා ඉරිදා දහවල් කාලයේදී දහවල් 1 2 පමණ වන විට සාමාන්‍ය අගයක් ලෙසට සෙල්සියස් අංශක 27ක්. මුහුදු ප්‍රදේශවල සුළං වේගය යම් මට්ටමකින් සැර බාල වෙනවා. ධීවර සහ නාවික කටයුතු වලට උචිත පැයට කිලෝමීටර් 20ක 25ක 30ක පමණ සුළං ධාරා තැනින් තැන ඇතිවනවා. එසේනම් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තරය සඳහා කාලගුණ අනාවැකිය අලුයම උදෑසන කාලවල ඔබට මෙම ශ්‍රී ලංකාව සිටීමේ සුදු පැහැයෙන් පෙනෙන ප්‍රදේශය වන විශේෂයෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ උතුරු කොටස්, වවුනියාව වැනි ප්‍රදේශවල එසේම දඹුල්ල දකුණු පළාතේ බොහෝ ස්ථානවල මීදුම් තත්ත්වයන් ඇති වෙනවා. රිය ධාවනයේ වඩාත් සැලකිල්ලෙන් රිය ධාවනය කරන්න අලුයම උදෑසන කාලවල මන්නාරම එසේම වයම් පළාතේත් දකුණු පළාතේත් ඇතැම් ස්ථානවල මෙම ශ්‍රී ලංකාව සිටීමේ නිල් පැහැයෙන් පෙනෙන ප්‍රදේශවල වැසි තත්ත්වයන් ඇති වෙනවා. කොළඹ කළුතර වැනි ප්‍රදේශවලත් එසේම ගම්පහ දිස්ත්‍රික්කයේත් වැසි තත්ත්වයන් ඇති වෙනවා. දහවල් කාලය වෙනකොට දහවල් 1 2 සන්ධ්‍යා 3 පමණ වනකොට දකුණු පළාත මෙම රතු කහ කොළ පැහැයෙන් පෙනෙන ප්‍රදේශ ඊටමත්ම තද වැසි කලාප බවට පත් වෙනවා. දකුණු පළාතේ දකුණු කොටසේ ශ්‍රී ලංකාවේ තනින් තන ඊටමත්ම තද වැසිත්, තනින් තන තරමක තද වැසිත්, තනින් තන සුළු වශයෙන් වැසිත් ඇති වෙනවා. එසේම සෙසු ශ්‍රී ලංකාවේ නිල් පැහැයෙන් පෙනෙන ප්‍රදේශ වන සාලිවැව, ආනමඩුව, නිකවැරටිය, කොබේගනේ වැනි ප්‍රදේශවලත් වැසි තත්ත්වයන් ඇති වෙනවා. මාතලේ, මහනුවර, කුරුණෑගල වැනි ප්‍රදේශවලත් වැසි තත්ත්වයන් ඇති වෙනවා. සන්ධ්‍යා කාලයේම සන්ධ්‍යා 5 6 පමණ වන විට එම වැසි තත්ත්වයන් ක්‍රමක්‍රමයෙන් පැතිරෙනවා. උතුරු මැද පළාතේ අනුරාධපුර, පොළොන්නරුව, එසේම නැගෙනහිර පළාතේ අම්පාර, මඩකලපුව, පානම වැනි ප්‍රදේශ, දඹුල්ල වැනි ප්‍රදේශවල, එසේම දකුණු පළාතේ බොහෝ ස්ථානවල තනින් තන සුළු වැසිත්, තනින් තන තරමක තද වැසිත් ඇති වෙනවා. රාත්‍රී කාලයේ වෙන විට රාත්‍රී 8 9 පමණ වන විට තවදුරටත් වැසි පවතිනවා. මධ්‍යම පළාතේ එසේම ඌව පළාතේ, උතුරු මැද පළාතේ ඇතැම් කොටස්වල සහ වයම් පළාතේ ඇතැම් කොටස්වල මෙම නිල් පැහැයෙන් පෙනෙන සොබාදහම පුද්ගලික සමාගම අනුරාධපුර හොඳම ආයෝජනයකට හොඳම තැන. රුපියල් 350කට පැලයක් අපගෙන් ලබා ගන්න. ගෙඩි කැඩෙනකන් තව රුපියල් 350ක් කොටස් වශයෙන් ගෙවන්න. අප ඒ පැලයට තාක්ෂණික දැනුම සහ උපදේශන කටයුතු ලබා දෙනවා. එසේම අවුරුදු 20ක වගකීම් සහතිකයක් ලබා දෙනවා. තව අවුරුද්දකට පොහොරත් ලැබෙනවා. ගෙඩි එනකම් කප්පාදුවත් සිදු කරලා දෙන්නම්. අස්වැන්නට සාධාරණ මිලක් ලබා දෙනවා. යටි වගාවක් කරන්න උදව් කර වගාවත් මිලදී ගන්නම්. වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න 073 039 422 070 1931 193. ප්‍රදේශයේ ශ්‍රී ලංකාව අභ්‍යන්තරයේ උෂ්ණත්වය වන්නේ සාමාන්‍ය අගයක් ලෙසට සෙල්සියස් අංශක 28ක් වැඩි උෂ්ණත්වය ඇති වෙනවා. යාපනය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල සෙල්සියස් අංශක 29ක් ලෙසට ශ්‍රී ලංකාව හරහා සුළං හමාගෙන යාම ඉතාමත්ම සාමාන්‍යයි. කිසිදු කරදරකාරී, විනාශකාරී, ගැටලුකාරී සුළං වේගයක් ඇතිවන්නේ නැහැ. පැයට කිලෝමීටර් 10ත් 15ත් අතර සුළං ධාරා ඇති වෙනවා. එසේනම් එයයි කාලගුණ අනාවැකිය නවතම තත්ත්වයෙන් ශ්‍රී ලංකාවේ ජනප්‍රියම සහ සාර්ථකම කාලගුණ අනාවැකිය සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඔබ නව නරඹන්නෙක් නම් අපගේ අනාවැකී දවස් කිහිපයක් නිරීක්ෂණය කොට බලන්න. ඔබට වැටහෙවි ශ්‍රී ලංකාවේ සාර්ථකම කාලගුණ අනාවැකිය සාර්ථකම කාලගුණ අනාවැකි මූලාශ්‍රය හරිම වේද බව. නැවතත් හමුවෙමු අපගේ මිලං කාලගුණ අනාවැකියෙන්. සියලු දෙනාට සෝදායි දිනයක් වේවා.